මනමාල කතා කාංචන අනුරාධගේ අලුත්ම ගීතය. මනමාල කතාවල කතානායිකාව තමයි ඉන්නේ මේ. මනමාල කතා ගැන අපි කෙටියෙන් කියමු. ඔව් මනමාල කතා කියන්නේ මට මම මෙතෙක් කරපු නිර්මාණ අතර සුවිශේෂීම නිර්මාණය කිව්වොත් හැම එකක්ම සුවිශේෂී. හැබැයි මේක දේශීය ජන සංගීතය ඒ වගේම ජන මූලයක් පදනම් කරගෙන කරපු සහ අපේ රෝහණ සර් අපිට ඉන්න ප්‍රවීණම සංගීතවේදියාගේ දායකත්වය මේට ලැබෙනවා. ඉතින් සර් තමයි මියුසික් කරන්නේ. ඒ හින්දාත් මට විශේෂයි. සහ සදිත ඇන්තනි අයගේ දායකත්වය, සමිත පෙරේරා පද රචනය, අමිත් ගුරු අයියා තවදුරටත් මේකේ සංගීතය කරනවා. චමිල අයියා රූප රචනය කරනවා. ඉතින් මේ ආදි වශයෙන් ලොකු ක්‍රූ එකක් එකතු වෙලා ලොකු මහන්සියක් දරලා සහ රිසර්ච් මට්ටමේ ඉඳන් මේ වෙනකන් අරගෙන ආපු නිර්මාණයක්. ඒ හින්දා ගොඩක් සතුටුයි. මේ වගේ කන්සෙප්ට් එකක් තෝරගන්න හිතුනේ ඇයි අලුත් ගීතය කරන්න? ඒක හිතලා කරපු දෙයක් නෙමෙයි ඇත්තටම. මේ පද රචනය අපිට ලැබුණත් එක තමයි මේකට හේතුව හැදුනේ. ඉතින් මම හිතනවා ඒ අපිට සමහර දේවල් ප්ලෑන් කරලා කල්පනා කරලා කරනවට වඩා අපිට මේ යුනිවර්ස් එකෙන් එවන දේවල් තියෙනවා. ඉතින් මේක එහෙම හම්බුන නිර්මාණයක්. අනිවාර්යයෙන්ම ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මනමාල කතා බලන්න, අහන්න, රස විඳින්න, ඔයාලගේ අදහස් අපිත් එක්ක එකතු කරන්න. මම නිර්මාණය තුලන්ති ගැන මොකද කියන්න නැහැ. මොකද මම ආසයි ඒක ඔයගොල්ලන් රස විඳලා ඔයාලට හැඟෙන දේ ඔයගොල්ලන් ප්‍රකාශ කළාම ඒක බලන්න. ඉතින් ඒ නිසා මම ආදරෙන් ආරාධනා කරනවා මනමාල කතා බලන්න. ඔයාගේ මනමාල කතාව අපිත් එක්ක ෂෙයා කරන්න කියලා. Thank you so much. Thank you.